අද 2000 ක්ලාස් එකේ මම හිතන්නේ මේ හතරවෙනි දවස වාගේ තමයි මට මතක විදියට 3 හෝ 4 වෙනි දවස අපි එක දවසක් ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවක් කරා තීරි පන්තියේ නේ එක දවස් ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවක් කරා. දැන් අද තීරි කරුණක් ඉගෙන ගන්න යන්නේ ඔයාලගේ ජියෝග්‍රැෆි වල මුල්ම පාඩම භෞම පද්ධති පාඩමේ. භෞම පද්ධති පාඩමේ ඒ කියන්නේ භෞතික භූගෝල විද්‍යාව යටතේ ඔයාලට තියෙන මුල්ම පාඩම් කොටස බවුම් පද්ධති කියන පාඩම ඒකට අදාළව තමයි අද අපි අ, මේ කොටස සාකච්ඡා කරන්නේ. රයිට්. එහෙනම් මම මෙතෙක් උගන්වලා තියෙනවා ඔයාලට බවුම් පද්ධති පාඩමේ වායුගෝලය, ඉතින් ගියාට පස්සේ ශිලාගෝලය සහ අද අපි කතා කරනවා ජෛවගෝල පද්ධති පාඩම. මම කිව්වා පේපර් ක්ලාස් එක දානවා අපි මේ 26 අයියරක්කලාගේ විභාගයේ මේ අගෝස්තු වල පන්ති නැවැත්තුවායින් පස්සේ මම ඒකට ඔයාලට පේපර් ක්ලාස් එකක් දානවා ඒ දවසට. අර අපි වෙනදා කරේ බ්‍රහස්පතින්දම අරගෙන පේපර් එකක් ලියපු එකනේ නේද? එහෙම නැතුව වෙනම දවසක් පේපර් ක්ලාස් එකක් සාකච්ඡා කරනවා මේ තියරි පන්තියටත් අමතරව. ත්‍රේමතා වැඩේ යන්නේ. දැන් ඔයාලට පැහැදිලි වැඩේ වෙන විදිය රයිට්. එහෙනම් අපි ඉස්සරහට යන් අද අපේ පාඩම් කොටස. අද අලුතෙන් පන්තිට ආපු කවුරුවත් ඉන්නවද? මොකද අපි අප්‍රේල් කණ්ඩායමට තමයි මම මේ හැමෝම ජොයින් කරේ. ඊට කලින් පෙර තිබ්බ කණ්ඩායම වලට වඩා අප්‍රේල් කණ්ඩායම අලුතෙන් ගත්ත 27 මුල් ක්ලාස් එක තමයි රයිට්. ඒතර පුතේ අද අපි දැන් කතා කරන්නේ පොතේ ලියන්නේ අපි ටියුට් එකේ නෙමෙයි ලියන්නේ. අපි පොතේ ලියන්නේ නෝට් එකේ ලියාගන්නේ. ටියුට් එකේ ලියන පාඩම් තියෙනවා මම කියන්නම් ටියුට් එකත් එක්ක මොනවද මේ පාඩම් කියලා රයිට්. එහෙනම් අපි අද ප්‍රශ්න පාඩමට යන රයිට්. ගිය සතියේ මම ඔයාලට කියලා දුන්නා මේ ජෛව ගෝලයේ සම්බන්ධවනේ. ජෛව ගෝලය කියන පාඩම තමයි ගිය සතියේ අපි කතා කරේ. ජෛව ගෝලය දැන් ওই ජෛව කියන වචනේ ඇතුලේ මං කියවනේ ජීව කියලා එකක් තියෙනවා කියලා. මේ ගිය සති උගන්වපුව ආපහු සැරයක් චුට්ටක් මේ මතක් කරන්නේ. ජෛව ගෝලය කියන්නේ ජීව ගෝලය. සත්තු ඉන්නේ. පණ තියෙන සත්තු ඉන්නේ. මොකද ශාක තියෙනවා, ගස්වැල් තියෙනවා. සත්තු ඉන්නවා. සහ සුද්‍ර ජීවයෝ ඉන්නවා. ඔන්න ඔය කට්ටියනේ අපේ ලෝකේ පණ තියෙන්නේ. අන්නේ පණ තියෙන කට්ටිය ඉන්න එමනද ජීවීන් ජීවත් වෙන නිරන්තර ක්‍රියාකාරීත්වයක් තියෙන ඒකකේ තමයි එහෙම නැත්නම් ඒකට තමයි අපි පද්ධතියට තමයි අපි ජෛව ගෝලය කියලා කිව්වේ. මේකේ පණ තියෙන සත්තු ඉන්නවා නේ. එයාලගේ එක එක ක්‍රියාකාරීත්වයන් තියෙනවා. ඕක තමයි ජෛව ගෝල පද්ධතිය කියලා අපි ගිය සතියේ කතා කරේ. දැන් ওই ජෛව ගෝලයේ චුට්ටක් ඉස්සරහට අපි ඉගෙන ගත්තා. දැන් බලන්නකෝ වතුරෙත් සත්තු ඉන්නවනේ. දැන් මාළු එහෙම. එයාලා වතුරේ ඉන්නේ. වතුර කියන්නේ ජල ගෝලය. හැබැයි මාළුවා ජෛව ගෝලයේ කෙනෙක්. එහෙනම් මේ අපිට තේරෙන දෙයක් තමයි මේ ජල ගෝලයේ ඇතුළෙත් ජෛව ගෝලයක් තියෙනවා. දැන් ගැඩවිලා වාගේ සත්තු ජීවත් වෙන්නේ කොහෙද? සාමාන්‍ය පස යට. පොළොව යට කියලා කියමු. පස යටනේ ජීවත් වෙන්නේ. පස් අයිති වෙන්නේ පොළොව අයිති වෙන්නේ ශිලා ගෝලයට. පස් අයිති වෙන්නේ පොළොව අයිති වෙන්නේ ශිලා ගෝලයට. හැබැයි ගැඩවිලා පණ තියෙන සතෙක්. එයා අයිති වෙන්නේ ජෛව ගෝලයට. එතකොට ශිලා ගෝලය ඇතුලේ ජෛව ගෝලය තියෙනවා. මට සිනි මාර වැඩි. දැන් ජල ගෝලය ඇතුලේ ජෛව ගෝලය තියෙනවා. ශිලා ගෝලය ඇතුලේ ජෛව ගෝලය තියෙනවා. තව ඇයි කුරුල්ලෝ ඉගිලෙන්නේ? නේද? කොහෙද? අපේ අහසේ. ආස කියන්නේ වායු ගෝලය. ආස කියන්නේ වායු ගෝලය. එතකොට මේ කුරුල්ල අයිති වෙන්නේ ජෛව ගෝලයට. ආස අයිති වෙන්නේ වායු ගෝලයට. එතකොට වායු ගෝලය ඇතුලේ ජෛව ගෝලය තියෙනවද? ඔව්. එහෙනම් මතක තියාගන්න ජෛව ගෝලය කියන පද්ධතිය ජල ගෝලය, ශිලා ගෝලය, වායු ගෝලය කියන මෙන්න මේ පද්ධති තුනේම මොකද්ද? එකතුවක්. ජෛව ගෝලය කියලා කියන්නේ මං ගිය සතියේ කියලා දුන්නා මේ ටික
වායුගෝලය, ජලගෝලය, ශිලාගෝලය කියන මේ පද්ධති තුනේම එකතුවක්. තුනෙන්ම තමයි හැදිලා තියෙන්නේ. මේ තුනේම ජෛව ගෝලය තියෙනවා. හැබැයි තිබ්බට ඔය තුනේම ජෛව ගෝලය තිබ්බට ජෛව ගෝලයෙන් අනිත් ටික වෙන් කරන සීමා ටිකකුත් තියෙනවා. දැන් හිතන්නකො ජල ගෝලයෙන් ජෛව ගෝලය වෙන් කරන සීමාවක් තියෙනවා. ගිය සතිය ඉගෙනුවා. මොකක්ද ඒ සීමාව? ඔව්. ප්‍රභා සංශ්ලේෂණය කරන්න ඕන කරන ඉරේලිය ලැබෙන නේ ජීවීන්ගේ ක්‍රියාකාරීත්වයේ තියෙන සීමාව දක්වා අයිති වෙන්නේ ජල ගෝලයෙන් ජෛව ගෝලයට. ජල ගෝලේ වුණාට ඒ ටික අයිති වෙන්නේ ජෛව ගෝලයට. ශිලා ගෝලේ කොහෙන්ද සීමාව? ශාකයක මුල් විහිදෙන බැක්ටීරියා ක්‍රියාකාරීත්වයේ සහිත එහෙම නැත්නම් ජීවීන්ගේ ක්‍රියාකාරීත්වයේ සහිත කලාපයේ දක්වා අයිති වෙන්නේ ජෛව ගෝලයට. එතනින් පහළ තමයි ශිලා ගෝලය. එතකොට වායු ගෝලය කොහෙද? පක්ෂීන් පියාසර කරන කුරුල්ලෝ ඉගිලෙන එයලට ඕන කරන වායුන් සහිත කලාපයේ දක්වා අයිති වෙන්නේ වායු ගෝලයෙන් ජෛව ගෝලයට. එතනින් උඩ කොටස තමයි වායු ගෝල පද්ධතිය වෙන්නේ. ඉතින් ඔය වගේ සීමාට ඉක්ුත් කතා කරා. එකපාරට අහන් හිටියට අද අලුතෙන් ආවන එකපාරට අහන් හිටියොත් එහෙනම් මේක තේරෙන එකක් නැති වෙයි. හරි. ඔගේ රෙකෝඩින් එකේ තියෙන එක බලපුවාම ගැටලුවක් නැහැ. ඔන්න සීමාවන් ටිකක් මම කියලා දුන්නා. ඊට පස්සේ මම ගිය සතියේ කියලා දුන්නා මේ ජෛව ගෝල පද්ධතිය කියන එක එසේ මෙසේ පද්ධතියක් නෙමෙයි. ඕනෑම පද්ධතියක් එහෙම නැත්නම් ඕනෑම දෙයක් අපේ ලෝකේ තියෙන හැදිච්ච විදියක් තියෙනවා. දැන් ගඟක් වුණත් හිතලා බලන්න. ගඟක් වුණත් හිතලා බලන්න. ඒකත් හැදුණු විදියක් තියෙනවනේ. ඒකත් හැදුණු විදියක් තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය පොඩි දිය පාරවල් එකතු වෙලා මං ගිය සතියේ කිව්වා පොඩි අතු ගංගාවක් ඇදිලා ඒ අතු ගංගාව විශාල ගංගාවක් බවට පත් වෙලා ඕක තමයි ගංගාව බවට පත් වෙන්නේ. හැදුණු විදියක් තියෙනවා. දැන් මේ ජෛව ගෝලයත් ඔය වාගේ හැදුණු විදියක් තියෙනවා. ඒකට අපි කියනවා සංවිධාන මට්ටමක් කියලා. ජෛව ගෝලයත් ඔය වාගේ හැදුණු විදියක් තියෙනවා. ඒකට අපි කියනවා සංවිධාන මට්ටමක් කියලා. ජෛව ගෝලය ඇතුළෙත් ඔය වාගේ සංවිධාන මට්ටම් කීපයක් තියෙනවා. පැහැදිලිද කතාව? ජෛව ගෝලෙත් ඔය වාගේ සංවිධාන මට්ටම් කීපයක් තියෙනවා. ගිය සතියේ ඔය සංවිධාන මට්ටම් ටික මම කතා කරා. එතනින් නම් අද අපි කතාව ඉදිරියට අරන් යන්. රයිට්. ජෛව ගෝලයේ පළවෙනියා තමයි මෙන්න මෙයා. එයාට අපි කියනවා ජීවියා කියලා. එක තනි ජීවියෙක්. ඒ නිසා එයාට අපි කියනවා ඒකයික ජීවියා කියලා නේද? ඒකයික ජීවියා කියලා. එක තනි ජීවියෙක්. ඒකයිකයා නැත්නම් ඒකයික ජීවියා කියලා කියනවා. එක තනි ජීවියෙක්. ඊට පස්සේ ඒකයිකයා නැත්නම් ඒක ජීවියා කියලා කියනවා. එයාට අපි කියන්නේ එක තනි ජීවියෙක්. මොකෙක් හරි කොහේ හරි තැනක ඉන්න මොකක් හරි විශේෂයකට අයිති එක්ක ශාකයක් වෙන්න පුළුවන්, එක ශාකයක් වෙන්න පුළුවන්, එක්ක එක සතෙක් වෙන්න පුළුවන්. මෙන්න මෙයාට තමයි අපි කියන්නේ ඒකයිකයා එහෙම නැත්නම් ජීවියා කියලා. මේ වාගේ එකම විශේෂයට අයිති ජීවීන් ගොඩාරියක්. දැන් හිතන්නකෝ ඒකයික ජීවියා තමයි අලියා. අලියා තමයි ඒකයික ජීවියා. එක ජීවියෙක් අලියෙක්. ඒ වාගේ එකම විශේෂයට අයිති ජීවීන් ගොඩාරියකට අපි කියනවා පුතේ මොකක් කියලාද? ගහණයක් කියලා. එකම විශේෂයකට අයිති ජීවීන් ගොඩකට. දැන් අලියනේ ජීවියා. අලි ගොඩකට කියන්නේ අලි ගහණය. කොටි ගොඩකට කියන්නේ කොටි ගහණය. එකම විශේෂයකට අයිති ජීවීන් සමූහයකට. එකම විශේෂයකට අයිති ජීවීන් සමූහයකට අපි කියන්නේ ගහණයක් කියලා. එතකොට අලි ගොඩක් අලි ගහණයක්, කොටි ගොඩක් කොටි ගහණයක්. ගහණයෙන් පස්සේ අපිට තියෙනවා හම්බ වෙනවා ඊට පස්සේ ගහන ගොඩාරියක් එකතු වෙලා හැදෙනවා ප්‍රජාව. ප්‍රජාව. ගහන ගොඩක්. මේකේ පුතේ අලි ගහණයක් ඉන්නවා, කොටි ගහණයක් ඉන්නවා, මුව ගහණයක් ඉන්නවා, නරි ගහණයක් ඉන්නවා. අන්න මේ ඔක්කොටම ගහන ගොඩකට අපි කියනවා සත්ත්ව ප්‍රජාව කියලා. ප්‍රජාවක් කියලා. ගහන ගොඩක එකතුවක්. ගහණයක් කියලා කියන්නේ එකම විශේෂයකට අයිති ජීවීන් සමූහයක්.
මෙතන එක විශේෂයක් අලියා නම් අලි ගොඩකට අපි කියන්නේ ගහණයක් කියලා. අලි ගහණය කියලා. ඒ වාගේ ගහන ගොඩකට අපි කියන්නේ ප්‍රජාවක් කියලා. මේක ගිය සතියේ මම උගන්වුවේ. මතක් කරන්න මේ කියන්නේ. ඒ වගේ ගහන ගොඩකට අපි කියන්නේ ප්‍රජාවක් කියලා. මේක සත්තු වෙන්නත් පුළුවන් ශාක වෙන්නත් පුළුවන් ඈ. සත්තු වෙන්නත් පුළුවන් ශාක වෙන්නත් පුළුවන්. ජෛව ගොඩට කෝකත් අයිතිනේ. දැන් හිතන්න මෙතනින් මම ගන්නවා රත්මිල්ල කියන ශාකය. ඒක තමයි ඒකයික ජීවියක්. රත්මිල්ල ශාක ගොඩාරියක් රත්මිල්ල ගහණය කියලා කියනවා. ඊට පස්සේ මෙතන රත්මිල්ලක් තියෙනවා, මහෝගනිත් තියෙනවා, නැදුනුත් තියෙනවා, තේක්කක් තියෙනවා. නැදුන් ගහණයයි, තේක්ක ගහණයයි, රත්මිල්ල ගහණයයි ඔක්කොම ගත්තට පස්සේ අපි කියනවා ශාක ප්‍රජාව කියලා. එහෙනම් ගහන ගොඩක එකතුවක් තමයි පුතේ ප්‍රජාවක් කියලා කියන්නේ. දැන් මෙතෙන්ට යනකම් හිටියේ සත්තු විතරයි. හැබැයි ජෛවගෝලය එහෙම නෙමෙයි. ජෛවගෝලයේ සත්තුන්ට තනියම ජීවත් වෙන්න බෑ. එයාලට තව කට්ටිය ඕන වෙනවා. කට්ටිය කියන්නේ පණ නැති දේවල් ඕන වෙනවා. වතුර ඕන වෙනවා සත්තුන්ට නේද? කාබන් ඔක්සිජන් ඕන වෙනවා. ඔය වාගේ දේවල් ඕන වෙනවා. අන්න සත්තුයි එයාලත් එක්ක සම්බන්ධතා තියෙන අනිකුත් අජීවී දේවලුයි. සත්තුයි එයාලත් එක්ක සම්බන්ධතා තියෙන එහෙම එයාලට උදව් වෙන එයාලට ඕන කරන අනිත් අජීවී දේවලුයි එකතු වුණාට පස්සේ අපි එතෙන්ට කියන්නේ පුතේ පරිසර පද්ධතියක් කියලා. මේන් කතාව. හොඳට අහගෙන ඉන්න. ඒකට අපි කියනවා පරිසර පද්ධතිය කියලා. පරිසර කියලා. දැන් මෙතෙන්ට යනකම් හිටියේ සත්තු විතරනේ. හැබැයි පරිසර පද්ධතියකදී එහෙම නෙමෙයි. එතෙන්දි කාබන් ඩයොක්සයිඩ් උත් ඕන වෙනවා සත්තුන්ට. ජලයත් ඕන වෙනවා. වාතයත් ඕන වෙනවා. පාෂාණත් ඕන වෙනවා. අන්න ජීවීන් සහ අජීවීන් ඔක්කොම එකට ගත්තයින් පස්සේ අපි එතෙන්ට කියන්නේ පරිසර පද්ධතියක් කියලා. දැන් වනාන්තරයක් හිතලා බලන්න. වනාන්තරයක සත්තු ඉන්නවා. වනාන්තරවල ශාක තියෙනවා. වනාන්තරවල සත්තුයි ශාකයි විතරක්ද තියෙන්නේ නෑ. ජලය තියෙනවා, වාතය තියෙනවා, එක එක පාෂාණ වර්ග තියෙනවා. එහෙම නේද? ඒ ඔක්කොම ටික එකට එකතු වුණයින් පස්සේ තමයි අපි යාට පරිසර පද්ධතිය කියලා කියන්නේ. ජෛවගෝලයේ එක සංවිධාන මට්ටමක්. පරිසර පද්ධතිය. පැහැදිලිද කතාව? ජෛවගෝලයේ එක සංවිධාන මට්ටමක් තමයි පරිසර පද්ධතිය. ඊට පස්සේ මේ පරිසර පද්ධති කීපයක් එහෙම නැත්නම් විශේෂ ලක්ෂණ සහිත පරිසර පද්ධති එකතු වෙලා හැදෙනවා. ඒකට අපි කියනවා බියෝමයක් කියලා. බියෝම කියලා. වැඩියෙන් වහින පැති වර්ෂා වනාන්තර කියලා කියනවා. අඩුවෙන් වහින පැති වලට අපි කාන්තාර කියලා කියනවා. උෂ්ණත්වය වැඩි පැති වලට. සීතල පැති වලට තුන්ද්‍රා කියලා කියනවා. ඒ වාගේ එක එක නම් වලින් හඳුන්වන එක එක දේශගුණ ලක්ෂණ සහිත ප්‍රදේශ වලට අපි කියන්නේ බියෝම කියලා. ඒවත් ලෝකේ තියෙනවා. කාන්තාර වෙන්න පුළුවන්. නිවර්තන වැසි වනාන්තර වෙන්න පුළුවන්. නේද? ඕවට අපි කියන්නේ බියෝම කියලා. ජෛවගෝලයේ අවසාන සංවිධාන මට්ටම තමයි බියෝමය. බියෝමයෙන් පස්සේ අවසානයේ තමයි ජෛවගෝලය නිර්මාණය වෙන්නේ. ජෛවගෝලය වෙන්නේ. එහෙනම් ජෛවගෝලය හැදුනේ මෙන්න මේ කැලේ ටික එකට එකතු වෙලා. එහෙම නැත්නම් මේ සංවිධාන මට්ටම් ටික ලොකු වෙවි ඇවිල්ලා තමයි ජෛවගෝලය කියන එක නිර්මාණය වුනේ. ඔන්න අර ගඟක අර පොඩි දිය පාරකින් ලොකු ගඟක් හැදුනා වාගේ එක සතෙක්ගෙන් තනි සතෙක්ගෙන් මේ අපේ සමස්ත ජෛවගෝලය නිර්මාණය වුණු විදිය. මේකට අපි කියනවා ජෛවගෝලයේ සංවිධාන මට්ටම් කියලා. පැහැදිලි කතාව? තේරුණා නේද? ජෛවගෝලයේ සංවිධාන මට්ටම් පැහැදිලිද කතාව? මොනවද පුතේ ආපහු සැරයක් මතක් කරගමු. ජීවියා, ගහණය, ප්‍රජාව, පරිසර පද්ධතිය, බියෝමය, ජෛවගෝලය. මොනවද ටික? ආපහු සැරයක්. ජීවියා, ගහණය, ප්‍රජාව, පරිසර පද්ධතිය, බියෝමය, ජෛවගෝලය. මෙන්න සංවිධාන මට්ටම් ටික. හරි නේද? හරි. එහෙනම් අපි ඊට පස්සේ අලුත් මාතෘකාවකට යන්නේ. ඕකේ අපිට තියෙනවා ජෛවගෝල පද්ධතියේ මේ පරිසර පද්ධතිය ගැන කතා කරන්න ලොකු කතාවක්. පරිසර පද්ධතිය ගැන කතා කරන්න. ඒ පරිසර පද්ධතිය තමයි අපි දැන් යන්නේ. පරිසර පද්ධතිය කියලා අලුත් මාතෘකාවක් දාගන්න ජෛවගෝලයේ පාඩමේම අපිට ඕන කරනවා විශේෂ එකක් පරිසර පද්ධතිය.
පරිසර පද්ධතිය. ඔය පරිසර පද්ධතිය කියන එක අපි ටිකක් දුර කතා කරනවා. ටිකක් හොඳ මාතෘකා වල පද්ධතිය කියන්නේ මොනවද ඔය කතාව? පරිසර පද්ධතියට අපි යා. රයිට්. මෙයා ගන්නකො. දැන් පුතේ ඇත්තටම අපේ මේ ලෝකේ එක එක විදිහේ පරිසර පද්ධති තියෙනවානේ. එක එක විදිහේ පරිසර පද්ධති තියෙනවානේ. මොකද්ද මේ පරිසර පද්ධතියක් කියන්නේ? මොකද්ද මේ පරිසර පද්ධතියක් කියන්නේ? අපි මේ ජෛවගෝලයේ සංවිධාන මට්ටම් වල මෙන්න මේ පරිසර පද්ධති කියන මාතෘකාව යටතේ තමයි ගොඩක් විස්තර කතා කරන්න යන්නේ. පරිසර පද්ධති කියන මාතෘකාව යටතේ තමයි දැන් ඔය විස්තර කතා කරන්න යන්නේ. මෙව්වා නිකන් මතක තියාගත්තාම ඇති. හැබැයි මේ පරිසර පද්ධතිය කියන එක අපි සෑහෙන දුර මතක තියාගන්න ඕන දෙයක්. පරිසර පද්ධතිය කියන එක ලොකු කතාවක් තියෙනවා. පොඩ්ඩක් ඒක ඉච්චරම ලොකු නෑ, පොඩි කතාවක් තියෙනවා. හරි, කොහොම හරි ගමන්නේ. මොකද මේ පරිසර පද්ධතියක් අවට වටපිටාව තියෙන්නේ. අපි මේ අවට වටපිටාවේ ජීවත් වෙනවනේ. දැන් සාමාන්‍යයෙන් ඔයාලා හිතන්න ඔයාලගේ ගෙදර තියෙන්නේ ඒ ගේ අවට පරිසරය. ඒක පරිසර පද්ධතියක්. ඒක පරිසර පද්ධතියක්. ඇයි? ඉතින් ඒකේ මේ බලන්න ඔයාලගේ අවට පරිසරේ මෙන්න මෙව නැද්ද? මම මේ කියනව නැද්ද? පරිසර පද්ධතියක් කියන්න මෙන්න මෙව නැද්ද? මේ බලන්න. මේ ඔයාලගේ ගෙවත්ත කියලා හිතන්න. ගියාවට පරිසරේ. මේකේ ශාක නැද්ද? තියෙනවනේ. මේකේ ශාක තියෙනවා. ශාක තියෙනවා. මේකේ සත්තු නැද්ද? එක එක සත්තු. ලොකු ලොකු සත්තු නැතිව ඇති. මදුරු හරි ඉන්නවනේ. අයන සත්තුත් ඉන්නවා. සත්තුත් ඉන්නවා. ඔයාලගේ පරිසර පද්ධතියේ වාතය නැද්ද? වායු නැද්ද? වායු නැද්ද? එව්වත් තියෙනවා. ඔයාලගේ අවට ගෙවත්තේ ජලය නැද්ද? වතුර නැද්ද? එව්වත් තියෙනවා. ගල් නැද්ද? එක එක පාෂාණ වර්ග එව්වත් තියෙනවා. දැන් මේක පද්ධතියක් කියලා මං කියවනේ පරිසර පද්ධතියක්. දැන් පුතේ මෙව්ව තමයි මොනවද ශාක සත්තු මේවායේ කට්ටිය තමයි ජීවීන් කියලා අපි කියන්නේ. ජීවී සංඝටක. ජීවී සංඝටක කියලා කියන්නේ මෙව්වට. පරිසර පද්ධතිය ඇතුලේ තියෙන ජීවීන්. පණ තියෙන දේවල්. පරිසර පද්ධතියක ඇතුලේ පණ තියෙන සත්තු ඉන්නවා. ජීවී සංඝටක තියෙනවා. උන් තනියෙන් ඉන්නේ. උන් තනියෙන් ඉන්නේ. නෑ උන් තනියෙන් නෙමෙයි ඉන්නේ. එයාලා මේ වාතයත් එක්ක සම්බන්ධතා තියෙනවා. එයාලට හුස්ම ගන්නවා එයාලා වායුන්ගෙන්. එයාලා වතුර බොනවා. ජලයත් එක්ක සම්බන්ධයි. එයාලා ගුල්හාරගෙන එහෙම නැත්නම් ජීවත් වෙන ගොඩක් වෙලාවට මේ පොළවේ පාෂාණ තුල අපි ගෙවල් හදාගන්නේ පස් උඩ. එතකොට අපි මේ අජීවී සාධකත් එක්කත් සම්බන්ධයි නේද? අජීවී සාධකත් එක්කත් සම්බන්ධයි නේද? එහෙනම් මතක තියාගන්න. පරිසර පද්ධතියක් ඇතුලේ ජීවී සාධකවලට අමතරව අර ජලය වායුන් වාගේ මොනවද තියෙන්නේ? අජීවී සාධකත් තියෙනවා. අජීවී සංඝටකත් තියෙනවා. අජීවී සංඝටකත් තියෙනවා. මෙන්න මේ ජීවී සාධකයි. හරිද? මෙන්න මේ ජීවීන් සාධකයි. එයාලත් එක්ක අන්තර් සම්බන්ධතා පවත්වන මෙන්න මේ අජීවී සාධකයි ඔක්කොම එකට එකතුව ගත්තට පස්සේ අපි ඒකට කියන්නේ පුතේ පරිසර පද්ධතියක් කියලා. ජීවී සාධක එහෙම නැත්නම් ජෛව සංඝටක සහ අජීවී සංඝටක එකතුව හැදුණු ඒ දෙකම එකට අන්තර්ක්‍රියාකාරීත්වයක් තියෙන ප්‍රදේශයක් පැත්තක් තමයි අපි පරිසර පද්ධතියක් කියලා කියන්නේ. එතකොට කැලෑවක් ගත්තොත් වනාන්තර පරිසර පද්ධතිය කියලා අපි කියනවා. තෙත්බිමක් ගත්තොත් තෙත්බිම් පරිසර පද්ධතිය කියලා අපි කියනවා. පරිසර පද්ධතියක් කියලා කියන්නේ මේ අවට තියෙන ලෝකේ සරලව එච්චරයි කතාව. මේ අපේ අවට තියෙන පරිසරය. ඒකේ ජීවී සාධකයක් තියෙනවා අජීවී සාධකයක් තියෙනවා. ඒ දෙකොල්ල අන්තර් සම්බන්ධතාවයකින් තමයි ඉන්නේ. සත්තු වතුර බොනවා අජීවී සාධක ජීවී සාධකත් එක්ක සම්බන්ධයි. සත්තු හුස්ම ගන්නවා
නේද? සත්තු ගුල් හරගෙන ජීවත් වෙනවා පොළවේ. අජීවී සාධක එක්ක සම්බන්ධ අන්න මේ දෙකම එකතු වුණු තැනක් අන්තර් සම්බන්ධතාව පවත්වන තැනක් තමයි අපි පරිසර පද්ධතියක් කියලා කියන්නේ. මේ හැම පරිසර පද්ධතියකටම පුතේ මතක තියාගන්න මේ හැම පරිසර පද්ධතියකටම ශක්තිය සපයන්නේ මෙන්න මෙයා. ඔක දන්නවා පහවසරේ උගන්වුවා. ශක්තිය සපයන්නේ සූර්යයා. සූර්ය ශක්තිය තමයි හැම පරිසර පද්ධතියකම ප්‍රධාන ශක්ති මූලාශ්‍රය වෙන්නේ. සූර්යයා තමයි මේ පරිසර පද්ධති වලට ශක්තිය දෙන්නේ. පැහැදිලිද කතාව? එහෙනම් පරිසර පද්ධතියක් කියන්නේ මොකද්ද කියන එක තේරුණා? එයාට ප්‍රධාන ශක්ති මූලාශ්‍රය සූර්යයා වෙනවා කියලා එකක් දන්නවා. අපි චූට්ටක් ඔකට ලියාගෙන ඉතුරු ටික ඉස්සරහට කතා කරමු. මෙහෙම ලියාගන්න. පරිසර පද්ධතියක් යනු පරිසර පද්ධතියක් යනු පරිසර පද්ධතියක් යනු යම් ප්‍රදේශයක ජීවත් වන ජීවීන් යම් ප්‍රදේශයක ජීවත් වන ජීවීන් මෙන්ම ඔවුන් සමග අන්තර් සම්බන්ධතා පවත්වන අජීවී සංඝටකද ඇතුළත් ක්‍රියාකාරී ඒකකය අජීවී සංඝටකද ඇතුළත් ක්‍රියාකාරී ඒකකය පරිසර පද්ධතියක් වේ. ක්‍රියාකාරී ඒකකය පරිසර පද්ධතියක් වේ. එතන ලියාගන්න. පරිසර පද්ධතියකට එතරම් ලියාගන්න. පරිසර පද්ධතියකට ශක්තිය සපයන පරිසර පද්ධතියකට ශක්තිය සපයන ප්‍රධාන ශක්ති මූලාශ්‍රය වන්නේ පරිසර පද්ධතියකට ශක්තිය සපයන ප්‍රධාන ශක්ති මූලාශ්‍රය වන්නේ සූර්ය ශක්තියයි. එනම් මතක තියාගන්න පරිසර පද්ධතියකට ශක්තිය සපයන ප්‍රධාන ශක්ති මූලාශ්‍රය තමයි සූර්ය ශක්තිය. ඕක නිකන් ලොකුවට ඔලුවට දාගන්න එහෙම නැත්නම් ලොකුවට කතා කරන්න ඕන කතාවක් නෙමෙයි ඕක. සරලව මතක තියාගන්න අපේ මෙයාවට පරිසරයට ශක්තිය දෙන්නේ කවුද? සූර්යයා. එච්චරයි. ආයෙ එතනින් එහාට දෙයක් කතා කරන්න නැහැ ඕකේ. සූර්යයා තමයි ශක්තිය දෙන්නේ. වෙන කවුද? ශක්තිය දෙන්නේ. හරි. දැන් මේ ඊළඟ කතාව දැන් පරිසර පද්ධතියක් ගත්තොත් පුතේ මේ අපේ අවට පරිසරේ ප්‍රධාන දේවල් දෙකක් තියෙනවනේ. දැන් වනාන්තරයක් කියලා හිතන වනාන්තර පරිසර පද්ධතිය. එහෙම නැත්නම් මම ඔයාලයි ගත්තේ ගෙවත්ත. ඔයාලා ගෙවත්ත කියන පරිසර පද්ධතිය. වනාන්තරයක් ගම ගෙවත්තට වඩා හොඳයිනේ. වනාන්තර පරිසර පද්ධතිය. හරි? උදාහරණයක් විදිහට වනාන්තර පරිසර පද්ධතිය. ඔය කොයි පරිසර පද්ධතියෙත් පුතේ ප්‍රධාන දේවල් දෙකක් තියෙනවා. ඔය කොයි පරිසර පද්ධතියේ ප්‍රධාන දේවල් දෙකක් තියෙනවා. මොනවද මේ දෙක? මොනවද ඉතින්? එකක් තමයි පරිසර පද්ධතියක එකක් තමයි මොකද? ජීවී සංරචක තියෙනවා. එහෙම නැත්නම් ජීවියෝ ඉන්නවා.
ජීවී සංරචක තියෙනවා. ජීවී සංරචක කියලා කියනවා අපි වට. ජීවී සංඝටක කියනවා. පණ තියෙන සත්තු ඉන්නවා. මොන පරිසර පද්ධතිය වුණත් පණ තියෙන සත්තු ඉන්නවා. පැහැදිලිද? මොන පරිසර පද්ධතියක් වුණත් පණ තියෙන සතෙක් ඉන්නවනේ. ඉන්නවනේ ඉන්නවා. ඊට පස්සේ අනික මොකද්ද? අනික තමයි මෙන්න මේක. පණ නැති දේවල් කියලා. මොනවද කියන්නේ? අජීවී සංරචක කියලා. අජීවී සංඝටක කියලා කියන්නත් පුළුවන්. අජීවී සංරචක. එතකොට පරිසර පද්ධතිය ඔන්න තියෙන ප්‍රධාන දේවල් දෙක. පණ තියෙන දේවල් සහ පණ නැති දේවල්. පණ තියෙන දේවල් ජීවී සංරචක, පණ නැති දේවල් අජීවී සංරචක. ඔච්චරයි. පණ තියෙන දේවල් සහ පණ නැති දේවල්. මොනවද බලමුකෝ පණ තියෙන දේවල්. විද්‍යාවට ඉගෙන ගත්ත නේද සාමාන්‍ය පෙළදී. පණ තියෙන දේවල් ලෝකේ තුනයි තියෙන්නේ. ශාක, සතුන්, ශුද්‍ර ජීවීන්. ශාක, සතුන්, ශුද්‍ර ජීවීන්. හැබැයි මතක තියාගන්න භූගෝල විද්‍යාවේදී අපි ශාක වලට කියන්නේ කවුරු කියලාද? නිෂ්පාදකයින් කියලා. ඕ නිෂ්පාදකයින් කියලා කියන්නේ අපි. ඒ කියන්නේ මොනවටද? ශාක වලට නිෂ්පාදකයින් කියලා කියනවා. සත්තුන්ට මොකක්ද අපි කියන්නේ? සත්තුන්ට අපි කියන්නේ පාරිභෝජකයින් කියලා. මොක්කු පාරිභෝජකයින් කියලා. සත්තුන්ට කියන්නේ පාරිභෝජකයින් කියලා. හරිද? එතකොට මෙයාලා තමයි සත්තු. සත්තුන්ට කියන්නේ පාරිභෝජකයින්. ශාක සත්තු ඉතුරුනේ කවුද? ශුද්‍ර ජීවියෝ. එයාලට අපි කියන්නේ මොක්කු කියලාද? වියෝජකයින් කියලා. බේන් කතාව. වියෝජකයින් කියලා. එහෙම නැත්නම් එයාලට කියනවා අපි ශුද්‍ර ජීවියෝ කියලා. පරිසර පද්ධතියක අපි ඉගෙන ගන්න විදියට ජීවී සංරචක තුනයි. මොනවද තුන? නිෂ්පාදකයින්, පාරිභෝජකයින් සහ වියෝජකයින්. ආපෝසරයක්. මොනවද තුන? නිෂ්පාදකයින්, පාරිභෝජකයින් සහ වියෝජකයින්. තේරුණා? නිෂ්පාදකයෝ කියන්නේ කාටද? ශාකවලට. ඇයි නිෂ්පාදකයෝ කියන්නේ? එයාලා තමයි පරිසර පද්ධතියට ඕන කරන ආහාර ටික හදන්නේ. කොයි පරිසරයක වුණත් කොහේ වුණත් ශාක තමයි ආහාර නිෂ්පාදනය කරන්නේ. අපි කන කොයි කෑමක වුණත් මූලික ප්‍රභවය එහෙම නැත්නම් මූලිකම දේ ශාකයක කොටසක්. අද රැයට කෑවේ බත් නම් හාල් කොහෙන්ද? ගොයන් ගහෙන්. වීනේ හාල් වෙලා තියෙන්නේ. නේද? කෑවේ රොටි නම්, කෑවේ පාන් නම් පිටි හැදුවේ මොන වගේද? තිරිඟුලි. ආන් ඒ වගේ මතක තියාගන්නව සරලව. ඕනෑම පරිසර පද්ධතියක ආහාර නිෂ්පාදනය කරන්නේ ශාක. ඒ නිසා එයාලට කියනවා නිෂ්පාදකයින් කියලා. එයාලා හදන ආහාර කන්නේ කවුද? මෙයාලා නිෂ්පාදනය කරන දේවල් කන්නේ කවුද? සරලව කියනවා නම් පාරිභෝජකයින්. නැත්නම් සත්තු. අපිත් සත්තුනේ. එහෙනම් නිෂ්පාදකයින් කියන්නේ ශාක. එයාලා නිෂ්පාදනය කරන ආහාර කන කට්ටිය තමයි පාරිභෝජකයින් කියන්නේ. පාරිභෝජකයින් කියන්නේ. පැහැදිලිද? දැන් තව එකක්. තුන්වෙනියා වියෝජකයෝ ශුද්‍ර ජීවියෝ. උන් මොකටද ඉන්නේ? දැන් පුතේ අපේ පරිසරයේ තියෙන ගස් ටික හරි අපේ පරිසරයේ ඉන්න නිෂ්පාදකයෝ ශාක ටික මැරුණයින් පස්සේ එහෙම නැත්නම් සත්තු ටික මැරුණයින් පස්සේ එයාලා දි รา පත් වෙනවනේ පරිසරයට. එහෙම නැත්නම් අපේ පොළොවට දි รา පත් වෙනවනේ. හිතන්නකෝ එහෙම දි รา පත් නොවී තිබුණොත් එහෙම සත්වයේ මැරිච්ච තැන් වල එහෙමම ඉඳීනේ. ශාකේම දි รา පත් නොවි ගහ වැටිලා ඔහම ඉඳී මැරිලා. ඒ දි รา පත් වීම කියන එක පුතේ ස්වභාවිකව නෙමෙයි සිද්ධ වෙන්නේ. ඒක කරන්නේ මෙන්න මේ කට්ටිය ශුද්‍ර ජීවියෝ. ඒකට අපි කියනවා වියෝජනය වෙනවා කියලා. මෙයාලයි මැරුණයින් පස්සේ එයාලගේ මෘතදේහ මල සිරුරු
එහෙම නැත්නම් එයාලගේ මෘතදේහ ටික මොනවා කරන්නේද? දි รา පත් කරන්නේ, වියෝජනය කරන්නේ වියෝජකයින්. මුන් ඉන්න ඕනේ පරිසරයක. එහෙම නේද? මෙයාලා ඉන්න ඕනේ. වියෝජකයෝ කියන කට්ටිය ඉන්න ඕනේ. එහෙනම් ඔන්න කතාව. නිෂ්පාදකයින්, පාරිභෝජකයින්, වියෝජකයින්, ජීවී සංරචක ටික. හරි නේද? නිෂ්පාදකයින්, පාරිභෝජකයින්, වියෝජකයින් තමයි ජීවී සංරචක ටික. මොනවද පුතේ අජීවී සංරචක කියලා කියන්නේ? අජීවී සංරචක කියලා කියන්නේ මෙන්න මෙව්වට. දැන් මේ ශාකවලයි සත්තුන්ගෙයි ශාකයි සත්තුයි මැරුණයින් පස්සේ ශාක සහ සත්තු මැරුණයින් පස්සේ මං කියනවනේ වියෝජකයින් විසින් ඒක වියෝජනය කරනවා, දි รา පත් කරනවා කියලා. ඒකෙන් යම්කිසි ඉතුරු වන කොටසක් තියෙනවා නේද? දැන් හිතන්නකෝ අර කොම්පෝස්ට් හදද්දී ඔයාලා උඩින් වැටේරියා කොළ දානවා, අනිත් කොළ රොඩු දානවා. ඒ ටික දි รา පත් වෙලානේ කොම්පෝස්ට් පොහොර එන්නේ. ඒ පොහොරාවේ මේ ශාක වලින් ඉතුරු වන කොටස් දි รา පත් වෙලා ඉතුරු වන කොටසන්නේ පොහොර බවට පත් උනේ. ඒවට අපි මොනවද කියන්නේ? කොම්පෝස්ට් වායු පොහොර වලට කාබනික පොහොර කියලා කියනවා. කාබනික පොහොර කියලා කියනවා. එහෙනම් මතක තියාගන්න. මෙන්න මේ ශාක සහ සත්තු මැරුණයින් පස්සේ ඒ මල කොටස් වල ඉතුරු වන කොටස් එහෙම නැත්නම් මල කොටස් වලින් ඉතුරු වෙන ශේෂ වෙන කොටස් වලට අපි කියනවා පුතේ කාබනික ද්‍රව්‍ය කියලා. මොනවද කියන්නේ? කාබනික ද්‍රව්‍ය. කාබනික ද්‍රව්‍ය. මතක තියාගන්න. අජීවී සංඝටකයක් විදියට අපේ පරිසරයේ මෙන්න මේ කාබනික ද්‍රව්‍ය තියෙනවා. කාබනික ද්‍රව්‍ය තියෙනවා. ඊට අමතරව පණ නැති දේවල් විදියට මේ කාබනික නොවන ද්‍රව්‍යයක් තියෙනවා. ඒ කියන්නේ මේ ශාක සත්තුන්ගෙන් ඉතුරුන් නැති දේවලුත් තියෙනවා. ඒකට ශාක සත්තු සම්බන්ධයක් නැහැ. අපේ පරිසරයේ ස්වභාවිකව නිර්මාණය වුණු දේවල් තියෙනවා. අන්න එව්වට අපි කියනවා මතක තියාගන්න අකාබනික ද්‍රව්‍ය කියලා. අකාබනික ද්‍රව්‍ය කියලා. දැන් ඔය මොනවද අකාබනික ද්‍රව්‍ය කියලා කියන්නේ? දැන් ඔය khනිජ ගත්තොත් ඒවා අකාබනික ද්‍රව්‍ය. කාබන් ඩයොක්සයිඩ් වගේ වායුන් ගත්තොත් ඒවා අකාබනිකයි. ඒවා ස්වභාවිකව හැදුනේ. කවුරුත් හදපුවවත් කාගෙන්වත් හැදිච්ච දේවල්වත් නෙමෙයි. ඒවා ඉබේට හැදුනා කාබනික නොවන ද්‍රව්‍ය. ඒවට අපි කියනවා කාබනික ද්‍රව්‍ය කියලා. තව මොනවද තියෙන්නේ? තව මොනවද තියෙන්නේ පණ නැති දේවල්? ඇයි මේ ඇඟට දැනෙන රස්නේ? මේ වහින වැස්ස, හමන සුළඟ, ඉර එළිය මේවා කාබනිකත් නෙමෙයි අකාබනිකත් නෙමෙයි. ඒවට අපි කියනවා පුතේ මතක තියාගන්න භෞතික සාධක කියලා. ඒවට අපි කියනවා මොනවා කියලාද? භෞතික සාධක කියලා. ඔන්න කතන්දරේ. ඔන්න කතාව. මොනවද? ජීවී සාධක සහ අජීවී සාධක. ජීවී සාධක කොටස් තුනයි. නිෂ්පාදකයන්, පාරිභෝජකයන්, වියෝජකයන්. අජීවී සාධක කොටස් තුනයි. කාබනික ද්‍රව්‍ය, අකාබනික ද්‍රව්‍ය, භෞතික සාධක. මෙන්න පරිසර පද්ධතියේ ප්‍රධාන සාධක දෙකේ කොටස් ටික. පැහැදිලි නේද? රයිට්. අපි එහෙනම් මෙහෙම ලියාගමු. යටින් අනුමාතෘකාවක් විදිහට දාගන්න. පරිසර පද්ධතියක ප්‍රධාන සංරචක. පරිසර පද්ධතියක ප්‍රධාන සංරචක. පරිසර පද්ධතියක ප්‍රධාන සංරචක. පරිසර පද්ධතියක ප්‍රධාන සංරචක. දාගන්න පළවෙනි එක ජීවී සංරචක. ජීවී සංරචක. ජීවී සංරචක. ජීවී සංරචක. ඒ යටතේ ලියා ගන්න පළවෙනි එක. ඒ යටතේ ලියා ගන්න පළවෙනි එක නිෂ්පාදකයින්. නිෂ්පාදකයින්. දෙවෙනි එක පාරිභෝජකයින්. නිෂ්පාදකයින්. දෙවෙනි එක
පාරිභෝජකයින් තුන්වෙනි එක තුන කවුද? වියෝජකයින්, නිෂ්පාදකයින්, පාරිභෝජකයින්, වියෝජකයින්. ඔන්න කොටස් තුන. පරිසර පද්ධතියක තියෙන කොටස් තුන. නිෂ්පාදකයින්, පාරිභෝජකයින්, වියෝජකයින්, ජීවී සංරචක ටික. ඊළඟට දාගන්න අජීවී සංරචක, අජීවී සංරචක, අජීවී සංරචක, අජීවී සංරචක. ඒ අර්ථය දාගන්න පළවෙනි එක කාබනික ද්‍රව්‍ය. අන්න පොහොර කතාව. කාබනික ද්‍රව්‍ය, කාබනික ද්‍රව්‍ය. කාබනික ද්‍රව්‍ය කියන එක දන්නේ නැත්නම් ඔයාට අපි අයින්ද්‍රිය ද්‍රව්‍ය කියලාත් කියනවා. අයින්ද්‍රිය ද්‍රව්‍ය කියලා, අයින්ද්‍රිය පොහොර කියලා කියන්නේ, කාබනික පොහොර කියලා කියන්නේ ඒ වාගේ. කාබනික ද්‍රව්‍ය දන්නේ නැත්නම් ලියා ගන්නකො මෙන්න මෙහෙම. කාබනික ද්‍රව්‍ය කියන එක වරහන් ඇතුලේ දාගන්න. දන්නේ නැත්නම් මෙහෙම ලියා ගන්න. ශාක හා සත්ව, ශාක හා සත්ව මල කොටස්, ශාක හා සත්ව මල කොටස්, ශාක හා සත්ව මල කොටස්. දෙවැනි එක අකාබනික ද්‍රව්‍ය, අකාබනික ද්‍රව්‍ය, අකාබනික ද්‍රව්‍ය. අකාබනික ද්‍රව්‍ය කියන එක තේරෙන්නේ නැත්නම් ඒකත් වරන් ඇතුළේ ඕනනම් දාගන්න. khනිජ ලවණ, khනිජ ලවණ, khනිජ ලවණ, අයන, khනිජ ලවණ, අයන, අයන. කමාවක් දාලා කාබන් ඩයොක්සයිඩ්, කාබන් ඩයොක්සයිඩ්, කාබන් ඩයොක්සයිඩ්. කමාවක් දාලා ඔක්සිජන්, ඔක්සිජන්, ඔක්සිජන්. ඔය වාගේ දේවල් කාබනික ද්‍රව්‍ය කියලා, අකාබනික ද්‍රව්‍ය කියලා කියනවා. ඊට පස්සේ භෞතික සාධක. තුන්වෙනි එක භෞතික සාධක, භෞතික සාධක, භෞතික සාධක. භෞතික සාධක කියලා කියන්නේ අපිට ඇඟට දැනෙන දේවල් ගොඩක් වෙලාවට. භෞතික සාධක. ලියන්න. තේරෙන්නේ නැත්නම් දන්නේ නැත්නම් ලියාගන්න. උෂ්ණත්වය, උෂ්ණත්වය, වර්ෂාපතනය, උෂ්ණත්වය, වර්ෂාපතනය, සුළං, 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 ආර්ද්‍රතාව, ආර්ද්‍රතාව. ඔය වගේ දේවල් ඈ. ඕන් අපේ මොකද්ද? පරිසර පද්ධතියක ප්‍රධාන සංරචක දෙක ඉවරයි. දැන් තියෙන අලුත් කතාවක් කතා කරන්න. මේකත් අහලා ඇති. ඔය 7 වසරේදී 8 වසරේදී විද්‍යාවට නේද මේවා ඉගෙනුවේ. නිකමන මතක් කරලා බලන්න උසස් පෙළ විද්‍යාවට නෙමෙයි සාමාන්‍ය පෙළ විද්‍යාවටත් නෙමෙයි. ඔය 6 7 වාගේ වාලා ඉන්නකොට මේ මෙව ගන්නවා. 6 7 8 වසරවල් වල මේ මේවා වලට ගන්නවා. ලේසි මෙව්වා. විද්‍යා පාඩම විද්‍යා පීරියඩ් එක කට් කරන්න නැතුව හිටියා නම් ඒ දවස්වල හොරාට ඉස්කෝලේ නැතුව එහෙම හිටියේ නැත්තම් ඔන්න මතක ඇති. ඔය ගන්නවා. හරි නේද? හරි. දැන් අපි යන්නේ පරිසර පද්ධතියක පුතේ තියෙනවා එක එක පෝෂී මට්ටම් ටිකක්.
පෝෂී මට්ටම් ටිකක් තියෙනවා. ඒ පෝෂී මට්ටම් ටික ගැන ඉගෙන ගන්නයි පරිසර පද්ධතියේ කොහොමද ශක්තිය යන්නේ කියන එක ඉගෙන ගන්නයි. මේ අහගන්නව කතාව. හරිද? දැන් මොක කරන්නත් කරින් පරිසර පද්ධතියට ශක්තිය දෙන්නේ මොකාද? මෙයානේ දෙන්නේ. මූණේ දෙන්නේ. සූර්යයානේ දෙන්නේ. මෙයා තමයි සූර්යයා. සූර්යයා තමයි ශක්තිය දෙන්නේ. හරිද? ඉර තමයි ශක්තිය දෙන්නේ. දැන් මේ සූර්යයාගෙන් ශක්තිය අරගෙන තමයි පරිසර පද්ධතිය එක එක දේවල් එක එක විදියට ක්‍රියාත්මක වෙන්නේ. අහගෙන ඉන්න කතාව එක එක විදියට ක්‍රියාත්මක වෙන්නේ. එතකොට පරිසර පද්ධතියක පුතේ හොඳට මතක තියාගන්න සූර්යයාගෙන් ගන්න ශක්තිය අරගෙන හරිද? සූර්ය ශක්තිය අරගෙන හරි ඊට පස්සේ කාබන් ඩයොක්සයිඩ් වාගේ වායුන් අරගෙන ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය කරලා ආහාර නිෂ්පාදනය කරන්නේ කවුද? ආහාර නිෂ්පාදනය කරන්නේ කවුද? මෙන්න එහෙම නැත්නම් ශාක මම ශාක කියන්නේ නැතුව මං කිව්වා ඒවට කියනවා අපි භූගෝල විද්‍යාවේ මොනවා කියලාද? නිෂ්පාදකයින් කියලා. නිෂ්පාදකයින් කියලා. මෙයාලා තමයි ශාක තමයි ආහාර නිෂ්පාදනය කරන්නේ. ඒ නිසා එයාලට නිෂ්පාදකයින් කියනවා. එහෙම නැත්නම් තව නමක් අපිට කියන්න පුළුවන් ප්‍රාථමික නිෂ්පාදකයින්. ඕ ප්‍රාථමික නිෂ්පාදකයෝ කියලා කියනවා. එතකොට මෙයාලගේ පරිසර පද්ධතියේ පෝෂී මට්ටම තමයි පුතේ පළවන පෝෂී මට්ටම ඕන් කතාව. එතකොට ශාක තමයි ආහාර හදන්නේ. සූර්ය ශක්තිය අරගෙන කාබන් ඩයොක්සයිඩ් වාගේ වායුන් අරගෙන අර ප්‍රභා සංශ්ලේෂණය කරලා ආහාර හදන්නේ ශාක. එතකොට එයාලා තමයි නිෂ්පාදකයෝ. එහෙම නැත්නම් මං කිව්වා එයාලට ප්‍රාථමික නිෂ්පාදකයෝ කියලා. එයාලා තමයි එතකොට අපේ පරිසර පද්ධතියේ ඉන්න පළවෙනි පෝෂී මට්ටම. ඕන් හරි. එයාලා තමයි පළවෙනි පෝෂී මට්ටම. ඊට පස්සේ මෙන්න මේ ශාක කන සත්තු ඉන්නවනේ. පළඟැටියෝ නේද? එදිරින් ගියාට පස්සේ ඔය එක ශාක භක්ෂක සත්තු ඉන්නවා. මම උදාහරණයක් විදිහට මෙතන ලියන පළඟැටියා කියලා. පළඟැටියා. මේ වගේ ගස්වල කොළ කන ශාකාහාරයට ගන්න. ඒ වගේ සත්තු ඉන්නවනේ. උන් කන්නේ ගොඩාක් වෙලාවට ශාක භක්ෂක ආහාර විතරයි. ගස්වල කොළ, ගෙඩි, මුල්, දළු ඒව විතරයි. වෙජිටේරියන් ශාක භක්ෂකයි. අන්න ඒ වගේ සත්තු ඉන්නවනේ. උන්ට අපි කියන්නේ පුතේ මෙතෙන්දී මොකු කියලාද? ප්‍රාථමික නිෂ්පාදක වෙන මුන් පාරිභෝජක. පාරිභෝගික නෙමෙයි පාරිභෝජක. පාරිභෝගිකයා ඉන්නේ කඩේ. පාරිභෝජක. ප්‍රාථමික පාරිභෝජක. එයාලා තමයි පුතේ අපේ පරිසර පද්ධතියේ ඉන්න මොන පෝෂී මට්ටමද? දෙවන පෝෂී මට්ටම. මට ඉඩ මදි වේද නැහැ ඇති වෙයි. දෙවන පෝෂී මට්ටම. හරි නේද? එහෙනම් මේ කතාව ප්‍රාථමික නිෂ්පාදකයෝ තමයි ශාක. එයාලා පළවෙනි පෝෂී මට්ටම. එතකොට එයාලා තමයි ආහාර නිෂ්පාදනය කරන්නේ. ඒ ශාක භක්ෂකයම නැත්නම් ශාක විතරක් ආහාරයට ගන්න සත්තු ඉන්න කොටස තමයි ප්‍රාථමික පාරිභෝජකයෝ කියලා කියන්නේ. එයාලා තමයි දෙවනි පෝෂී මට්ටම. එයාලා තමයි දෙවනි පෝෂී මට්ටම. දැන් ওই පළඟැටියා විතරක් නෙමෙයිනේ අපේ පරිසර පද්ධතියේ ඉන්නේ. පළඟැටි විතරක් නෙමෙයි අපේ පරිසර පද්ධතියේ ඉන්නේ. දැන් හිතන්නකෝ මේ පළඟැටිය වල්ලගෙන කනවා කියලා ගෙම්බෙක් මේ පළඟැටිය වල්ලගෙන කනවා. මම නිකන් ගෙම්බෙක් අඳින්න බැරි හින්දා මෙතන ලියන ගෙම්බා කියලා. ගෙම්බා මේ පළඟැටිය වල්ලගෙන කනවා. දැන් මූ කවුද එතකොට? මෙයාලා ප්‍රාථමික පාරිභෝජකයෝ. ප්‍රාථමික පාරිභෝජකයෝ. එහෙම නැත්නම් මෙයාලා තමයි දෙවන පෝෂී මට්ටම.
එතකොට මේ ගෙම්බ අයිති වෙන්නේ මොකටද? ගෙම්බ පුතේ මසුත් කනවා කොලත් කනවා දෙකම කනවනේ. කොහොම හරි කමන්නේ මෙන්න මේ වාගේ සත්තු ගොඩක් වෙලාවට සර්ව භක්ෂකයෝ. ගොඩාක් වෙලාවට සර්ව භක්ෂකයෝ. එයාලා ගස්වල කොලත් කනවා එහෙම නැත්නම් ශාකත් කනවා. සත්තුත් කනවා මසුත් කනවා කොලත් කනවා. ගසුත් කනවා මසුත් කනවා. අන්න ඒ වාගේ සර්ව භක්ෂක සත්තු එයාලට අපි කියන්නේ මොක්කු කියලාද? දිතීක පාරිභෝජක. දිතීක මොක්කු කියලාද? පාරිභෝජක. දිතීක පාරිභෝජක. එයාලා තමයි අපේ පරිසර පද්ධතිය පුතේ කීවෙනි පෝෂී මට්ටමද? තුන්වන පෝෂී මට්ටම. බේන් පෝෂී මට්ටම. මෙයාලා තමයි තුන්වන පෝෂී මට්ටම. පෝෂී මට්ටම් තුනක් කියලා දුන්නා. ඊට පස්සේ මේ ගෙම්බ කොහේ හරි පැන පැන ඉන්නකොට අලන කනවා මොකෙද්ද? නයෙක්. නයි කොල කනවද? නයි කිරි බොනවද? නයි කොල කන්නේ නැහනේ. ගස්වල කොල නයි කන්නේ නැහනේ. උන් මොක්කුද? උන් මාංශ භක්ෂක සත්තුනේ. ගොඩාක් වෙලාවට පරිසර පද්ධතියේ ඉන්න මෙන්න මේ වාගේ මාංශ භක්ෂක සත්තු. මස් විතරක් කන සත්තු. එයාලට අපි කියන්නේ තෘතීක පාරිභෝජකයෝ කියලා. එයාලට අපි කියන්නේ කවුද කියලා? තෘතීක පාරිභෝජක කියලා. තෘතීක පාරිභෝජක කියලා. මෙයාලා තමයි පුතේ අපේ පරිසර පද්ධතියේ ඉන්න හතරවෙනි මට්ටම, හතරවන පෝෂී මට්ටම, හතරවන පෝෂී මට්ටම. මෙන්න පෝෂී මට්ටම් ටික. පරිසර පද්ධතියක පුතේ පෝෂී මට්ටම් මෙන්න මෙහෙම කීපයක් අපිට අඳුර ගන්න පුළුවන්. එයාලට කියන නම් ටිකත් අපි දැන් දන්නවා. මොනවද ඒ කියන නම් ටික? මෙන්න සූර්යයාගෙන් සූර්ය ශක්තිය අරගෙන හැදුණු පරිසර පද්ධතියක් තමයි මේ තියෙන්නේ. හරිද? ඒකේ ශාක තමයි ප්‍රාථමික නිෂ්පාදකයෝ. එයාලා තමයි ආහාර නිෂ්පාදනය කරන්නේ. එයාලා තමයි ප්‍රාථමික නිෂ්පාදකයෝ කියලා කියන්නේ. එයාලගේ පෝෂී මට්ටම මොකද්ද? පළවෙනි පෝෂී මට්ටම. ඊට පස්සේ ශාක භක්ෂක සත්තු ටික, ශාක විතරක් කන සත්තු ටික එයාලා තමයි ප්‍රාථමික පාරිභෝජකයෝ කියලා කියන්නේ. එයාලා තමයි ප්‍රාථමික පාරිභෝජකයෝ කියලා කියන්නේ. එයාලගේ පෝෂී මට්ටම කීයද? දෙවන පෝෂී මට්ටම. ඊට පස්සේ ගසුත් කන, මසුත් කන, කොලත් කන, මසුත් කන සත්තු ඉන්න කොටස එයාලා තමයි දිතීක පාරිභෝජකයෝ වෙන්නේ. එහෙම නැත්නම් එයාලට අපි කියනවා තුන්වන පෝෂී මට්ටම කියලා. ඊට පස්සේ අනිත් එක තමයි මොකද්ද? මේක මස් විතරක් කන සත්තු. එහෙම නැත්නම් මොනවද? මාංශමය ආහාර විතරක් ගන්න සත්තු. ඒ කට්ටිය ඉන්න පැත්තට අපි කියන්නේ තෘතීක පාරිභෝජකයෝ කියලා. එයාලට අපි කියන මොන පෝෂී මට්ටම කියලාද? හතරවෙනි පෝෂී මට්ටම. හරි නේද කතාව? හරියට හරි. එහෙනම් මෙන්න පෝෂී මට්ටම් 4 සහ එයාලට කියන නම් ටික. තා චූට්ටක් කියලා දෙන්නද? දැන් මේ ටික හරිනේ. හොඳයි. දැන් අපිට ස්පීඩ් කරන්නත් 27 පන්තියක් ඉඳන් දැන් මේව වෙන පන්ති වල කරලා ඉවරයි. දැන් අර අප්‍රේල් බැච් එකේ වලට තමයි තාම කරේ නැත්තේ. අප්‍රේල් බැච් එකේ වලට කරලා නැහැ. අලුතෙන් පටන් ගත්ත අයට කරේ නැහැ. ඒ නිසා මෙන්න මේ ටික තව චුට්ටක් අහගන්නකෝ. දැන් පුතේ අපේ පරිසර පද්ධතිය හෝ මොකේ හරි ශක්තිය මයින එකකේ තමයි කිලෝ කියන්නේ. කැලරි වලින් තමයි ශක්තිය මයින්නේ. කැලරි වලින් තමයි ශක්තිය මයින්නේ. කැල් කියලා කියන්නේ ඒකකේ තමයි ශක්තිය මයින්නේ. කැලරි. හරිද? දැන් මේකේ තියෙනවා. හිතන්නකෝ සූර්ය ශක්තිය ගත්තා කැලරි හිතන්න 1000ක් ගත්තා කියලා. මේ ශාකය කැලරි 1000ක් ගන්නවා. මෙහෙම හිතන්න. කැලරි 1000ක් ගන්නවා. හරි? මූගාව දැන් මේ ශාකයේ ඇතුලේ කිලෝ කැලරි 1000ක් තියෙනවා ශක්තිය. කැලරි 1000ක් ශක්තිය තියෙනවා. පළඟැටියෙක් කොහේ හරි ඉඳන් පැනගෙන මේ ගහෙන් කොළයකින් චුට්ටක් කනවා. ගහේ කොළයකින් චුට්ටක් කනවා.
එහෙම නැත්තම් පළ ගැටිය පැනගෙන ඇවිල්ලා මේ ගෙඩිය මේ ගහේ ඇදෙන ගෙඩියකින් පොඩ්ඩක් කනවා. මූ මේ ගහ මුදුරන් කන්නේ නෑනේ. දැන් මේ ශාකය ඇතුලේ එහෙම නැත්තම් මේ ශාකය උඩ මතක තියාගන්න කැලරි 1000ක් තියෙනවා. ශාකයේ කැලරි 1000ක් තියෙනවා. ශක්තිය කැලරි 1000ක් තියෙනවා. උදාහරණයක් විදිහට කියන්නේ 1000ක් තියෙනවා. පළඟැටියෙක් දුවගෙන ඇවිල්ලා මේ ගහකින් කොලයකින් චුට්ටක් කනවා. පොඩ්ඩක් කනවා. ඒ කියන්නේ මේ ප්‍රාථමික පාරිභෝජකයෙක් ඇවිල්ලා නිෂ්පාදකයෙක්ගෙන් ශක්තිය ගන්නවා. එතකොට මතක තියාගන්න මේ පළඟැටිය මුදුරන් කන්නේ නැහැ කියලා මං කිව්වනේ. මූ කන්නේ මේ කොලේකිනු චුට්ටයි කියලා මනේ. එතකොට පුතේ මේ ඉඳන් එහෙම මේ නිෂ්පාදකයාගේ ඉඳන් මේ ප්‍රාථමික පාරිභෝජකයාට ශක්තිය යන්නේ මේ කැලරි 1000න් 110යි. 110යි යන්නේ. 110යි යන්නේ. ඇයි මූ 1000ම ගන්න ඕන නම් ඉතින් මේ ගහ උදුරාගෙන ගෙඩිත් එක්ක කොලත් එක්ක මුළුත් එක්ක ඔක්කොම කාලම දාන්න එපා. එතකොට මුගේ ශක්තිය ඔක්කොම මූට ගන්න පුළුවන් වෙන්නේ. එහෙම බෑනේ. අර ගහෙන් කොලෙන් චුට්ටයි. ගෙඩියෙන් චුට්ටයි එහෙම නැත්නම් එහෙමනේ කන්නේ. එතකොට පුතේ මූට යන්නේ කැලරි 1000න් 110යි. 90%ක්ම වියෝජනය වෙනවා. එහෙම හිතමු 90%ක්ම පරිසරයට මුදා හැරෙනවා. 10%යි ගියේ. දැන් පළඟැටිය ගාව කොච්චර ශක්තිය? පළඟැටිය ගාව ශක්තිය දැන් කැරලි 100යි. මු ගාව දැන් 100ක් තියෙනවා. හරිද? දැන් ගෙම්බෙක් දකින්න පළඟැටිය ඉන්නවා. ගෙම්බා කොහේ හරි ඉඳන් බක් 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 ගාලා පැනගෙන පළඟැටිය දැක්ක ගමන් පක් ගාලා අල්ලගෙන කනවා. බක් බක් ගාලා කනවා. එතකොට පුතේ දැන් පළඟැටියම ගිල්ලානේ ගෙම්බා. ඔයාලා හිතෙන්න පුළුවන් එහෙනම් හරි. මුගේ කැරරි 100ම ගෙම්බාට ගියා. එහෙම යන්නේ නැහැ. පළඟැටියා මේ ගහේ කොලයක් කාලා නිකන් ඉන්නවද? නිකන් ඉන්නේ නැහනේ පළඟැටියා. ඌ අර අත් දෙක මෙහෙම කරලා රැට ක්‍රෑස් ගාලා කෑ ගහනවා. ඌ හුස්ම ගන්නවා. කොහේ හරි පළඟැටිච්චියක් පස්සෙන් පන්න දුවනවා. ඒ කරද්දී ඌ ගත්ත මේ ශක්තියෙන් කොටසක් මොකක් වෙනවද? වැය වෙනවනේ අප්පා. වැය වෙනවා. එහෙම නැත්නම් මූගාව තියෙන මේ ශක්තියෙන් මේ ප්‍රාථමික පාරිභෝජකයා අතේ තියෙන මේ ශක්තියෙන් 90%ක්ම වූ අර උගේ එක එක වැඩවලට හුස්ම ගන්න, දුවන්න, පයින්න, නටන්න, ගයන්න මොනවා කරනවද? වැය කරනවා. මල පහ විදිහට කොටසක් පිට වෙනවා. මූ වැය කරනවා ඒ ශක්තිය. එහෙනම් මූත් දැන් 90%ක් වැය කරලා තියෙන ශක්තිය. ගෙම්බා පළඟැටිය වල්ලගෙන කනවා. කෑවට ගෙම්බට යන්නේත් පළඟැටිය ගාව තිබ්බ 1000න් 190යි. ඕම් වැඩේ. sorry 110යි යන්නේ. 110යි යන්නේ. 90ක් වැය කරා 110යි යන්නේ. හරිද? 110යි යන්නේ. ඕම් කතාව. දැන් ණයකුත් ඉන්නවා කියලා හිතන්න. ගෙම්බා එහෙම පැනගෙන යනකොට ණයකුත් කොඹහක ඉඳන් එනවා සුන් ගාලා. ගෙම්බා පැන ඉන්නවා දැකලා ණය අල්ලගෙන බුක් ගාලා ගිරිනවා. ගෙම්බාම ගිල්ලානේ. හැබැයි ගෙම්බා මේ පළගැටිය කාලා නිකන් හිටියද ඌත් අරුවාගෙම තමයි. ඌත් උගේ ශක්තිය 90%ක්ම වැය කරනවා. යන්නේ ණයට ගෙම්බගෙන් 110යි ඕන් කතන්දරේ. පරිසර පද්ධතියක පුතේ හොඳට මතක තියාගන්න මෙන්න මේ කතාව. පරිසර පද්ධතියක මෙන්න මේ පෝෂී මට්ටමට ශක්තිය ගමන් කරනකොට පරිසර පද්ධතියක පෝෂී මට්ටමට ශක්තිය ගමන් කරනකොට මේ කතන්දරේ වෙනවා. මොකද්ද වෙන්නේ? 90%ක් වැය වෙනවා. 10%යි අනිත් පෝෂී මට්ටමට මොකක් වෙන්නේද? යන්නේ ගමන් කරන්නේ. ඔන්න ඕකයි පරිසර පද්ධතියක ශක්තිය ගලාගෙන යාමේදී සිද්ධ වෙන්නේ.
පැහැදිලිද කතාව? තේරුණාද කතන්දරේ? පරිසර පද්ධතියක ශක්තිය යන විදිය තේරුණා රිසයින් හෑන්ඩ් එකක් දාන්න බලන්න. මේ කතාව තේරුණා රිසයින් හෑන්ඩ් එකක් දාන්න බලන්න. මෙන්න මේ කතන්දරේ තේරුණාද? පරිසර පද්ධතියක ශක්තිය යනකොට 90ක් වැය වෙලා 10ක් යනවා කියන කතාව. කො පැහැදිලි කතන්දරේ. කොහොම තමයි පරිසර පද්ධතියක ශක්තිය ගමන් කරන්නේ. හරි නේද? දැන් මම මෙතනදී ඔයාලට මේ පාඩමේ කෑලි දෙකක් එකක් තමයි මොකද්ද? එකක් තමයි මොකද්ද? පරිසර පද්ධතියක තියෙන මේ පෝෂී මට්ටම් ටික, එයාලට කියන නන් ටික සහ පරිසර පද්ධතියක ශක්තිය ගලාගෙන යන විදිය. තේරුණා නේද? රයිට්. අපි එහෙනම් පරිසර පද්ධතියක පෝෂී මට්ටම් හඳුනා ගැනීම කියලා ලියලා ඒක මෙහෙම ලියාගමු. ලියාගන්න. පරිසර පද්ධතියක පෝෂී මට්ටම් හඳුනා ගැනීම. පරිසර පද්ධතියක පෝෂී මට්ටම් හඳුනා ගැනීම. මෙහෙම ලියන්න. ඡේදයක් විදිහට ලියාගන්න. පරිසර පද්ධතියක ජීවීන් අතර පරිසර පද්ධතියක ජීවීන් අතර ශක්තිය ගලා යාමේදී ප්‍රධාන පෝෂී මට්ටම් හතරක් හඳුනාගත හැකි වේ. ප්‍රධාන පෝෂී මට්ටම් හතරක් හඳුනාගත හැකි වේ. පල්ලෙන් පර ලියාගමු. පළවෙනි එක පළවන පෝෂී මට්ටම පළවන පෝෂී මට්ටම කිව්වත් හරි. පළවන පෝෂී මට්ටම නැත්නම් පළමු පෝෂී මට්ටම. ඒකට චූටි ඉරි කැලක් ගහලා ඉස්සරහින් ලියන්න. ප්‍රාථමික නිෂ්පාදකයන් පළවෙනි පෝෂී මට්ටමේ ඉන්නේ පොඩි ඉරි කැලක් ගහලා ඉස්සරහින් ලියන්න. ප්‍රාථමික නිෂ්පාදකයන් ඊට පස්සේ දෙවන පෝෂී මට්ටම ඊළඟ දෙවන පෝෂී මට්ටම ඒකට පොඩි ඉරි කැලක් ගහලා ලියාගන්න. ප්‍රාථමික පාරිභෝජකයන් දෙවන පෝෂී මට්ටමේ ඉන්නේ ප්‍රාථමික පාරිභෝජකයන් ඊළඟ එක මොකද්ද? තුන්වන පෝෂී මට්ටම ඊළඟ එක තුන්වන පෝෂී මට්ටම ඒකේ ඉන්නේ කවුද? ද්විතීක පාරිභෝජකයන්. ඒකේ ඉන්නේ
ද්විතීක පාරිභෝජකයන් ද්විතීක පාරිභෝජකයන් ද්විතීක පාරිභෝජකයන් ඊට පස්සේ ඊළඟ එක හතරවන පෝෂී මට්ටම ඊළඟට පල්ලෙන් හතරවන පෝෂී මට්ටම හතරවන පෝෂී මට්ටම හතරවන පෝෂී මට්ටම ඒකේ ඉන්නේ තෘතීක පාරිභෝජකයන් ඒකේ පොඩි ඉරි කැලක් ගාලා ලියන්න තෘතීක පාරිභෝජකයන් තෘතීක පාරිභෝජකයන් එහෙනම් මෙන්න පෝෂී මට්ටම් ටික ඔන්න ඒකේ ඉන්න කට්ටියගේ නන් ටික රයිට් දැන් මේ කතාව අපි යටින් තරුවක් දාලා ලියමු මෙන්න මෙහෙම මෙහෙම ලියන්න තරුවක් දාලා මෙහෙම ලියන්න තරුවක් දාලා highlight කරලා ලියාගත්තත් කමක් නැහැ ඔක මෙහෙම ලියන්න පරිසර පද්ධතියක පරිසර පද්ධතියක පරිසර පද්ධතියක පරිසර පද්ධතියක ශක්තිය ගලා යාමේදී පරිසර පද්ධතියක ශක්තිය ගලා යාමේදී ශක්තිය ගලා යාමේදී ශක්තිය ගලා යාමේදී 90ක් 90ක් සෑම පෝෂී මට්ටමක් විසින්ම සෑම පෝෂී මට්ටමක් විසින්ම පරිහානියට පත් කරන අතර සෑම පෝෂී මට්ටමක් විසින්ම පරිහානියට පත් කරන අතර පරිහානියට පත් කරන අතර 10% පමණක් 10% පමණක් අනෙක් පෝෂී මට්ටමට අනෙක් පෝෂී මට්ටමට අනෙක් පෝෂී මට්ටමට ගමන් කරනු ලබයි අනෙක් පෝෂී මට්ටමට ගමන් කරනු ලබයි ගමන් කරනු ලබයි හරි නේද හරි දැන් ඇයි මෙහෙම මේ 90ක් ශක්තිය පරිහානියට පත් වෙන්නේ මං අර කියපු දේවල් හින්දා එකක් තමයි එක පෝෂී මට්ටමක ඉන්න ජීවියෙක් අනිත් පෝෂී මට්ටමට අදාළ ජීවියාව එහෙම නැත්නම් අනිත් පෝෂී මට්ටම සම්පූර්ණයෙන්ම ආහාරයට ගන්න නැති එක. දැන් පළගැටියන උනේ ඒකනේ. පළගැටියට මූගාව තිබ්බ කැලරි 1000ම ගියේ නැත්තේ පළගැටියා මේ ගහ සම්පූර්ණ ගහම කාපු නැති නිසා. ගහක කොළයක් විතරක් කාපු හින්දා. හරි? ඒක තමයි උඩ 10%ක් ගියේ. මුළු ගහම ගලවගෙන කෑවනම් කැලරි 1000ම යන්න තිබ්බා. එහෙම කරේ නෑනේ. ඒක තමයි කැලරි 10ක් විතරක් ගියේ. 10%ක් විතරක් ගියේ. ඒක එක හේතුවක්. ඒ කියන්නේ යම් කිසි පෝෂී මට්ටමක සිටින ජීවියෙක් ඊට ඉහළ පෝෂී මට්ටම ඉන්න ජීවියෙක්ව සම්පූර්ණයෙන්ම ආහාර නොගැනීම. සම්පූර්ණයෙන්ම ආහාර නොගැනීම. ඒක එක හේතුවක්. හරි? එහෙනම් අපි ඔය ටික ලියමු. මෙහෙම ලියා ගන්න. මෙහෙම ලියා ගන්න. වෙනම මාතෘකාවකද ලියා ගන්න. ඒක ඡේදයක් වෙනම ඡේදයක් ලියා ගන්න.
මෙලෙස 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 ආහාර දාමයක වූ මෙලෙස ආහාර දාමයක වූ මෙලෙස ආහාර දාමයක වූ ශක්ති ශක්ති පරිහානිය වීම කෙරෙහි ශක්ති පරිහානිය වීම කෙරෙහි බලපාන සාධක කිහිපයකි බලපාන සාධක කිහිපයකි බලපාන බලපාන සාධක කිහිපයකි පළවෙනි එක පළවෙනි එක යම් පෝෂී මට්ටමක පළවෙනි එක යම් පෝෂී මට්ටමක සිටින ජීවීන් විසින් යම් පෝෂී මට්ටමක සිටින ජීවීන් විසින් ඊට පහළ පෝෂී මට්ටමේ සිටින ජීවීන් සියල්ලම ආහාරයට නොගැනීම ආහාරයට නොගැනීම ආහාරයට නොගැනීම හරි දෙවැනි කරුණ ගන්නා ආහාරවලින් ගන්නා ආහාරවලින් ගන්නා ආහාරවලින් යම් ප්‍රමාණයක් ගන්නා ආහාරවලින් දෙවැනි කරුණ ගන්නා ආහාරවලින් යම් ප්‍රමාණයක් තිර නොවී අලද්‍රව්‍ය ලෙස බැහැරවීම ගන්නා ආහාරවලින් යම් ප්‍රමාණයක් තිර නොවී මලද්‍රව්‍ය ලෙස බැහැරවීම මල පහ විදියට පිට වෙනවා සමහර ආහාරවලින් කොටසක් ගන්න ආහාරවලින් යම් ප්‍රමාණයක් තිර නොවී මලද්‍රව්‍ය ලෙස බැහැරවීම තුන්වෙනි කරුණ ජීවීන් ලබා ගන්නා වූ ශක්තියෙන් ජීවීන් ලබා ගන්නා වූ ශක්තියෙන් යම් ප්‍රමාණයක් ඔවුන්ගේ ශ්වසනය ඒ කියන්නේ හුස්ම ගන්න එක ශ්වසනය කමාවක් දාලා ප්‍රජනනය ආදී පරිවෘත්තීය ක්‍රියාවන් වලට යෙදවීම
ආදී පරිවෘත්තීය ක්‍රියාවන් වලට යෙදවීම. යෙදවීම. හරි. ඕන් කතාව. මේ ටික පැහැදිලිනේ රයිට්. දැන් ඇත්තටම අපේ මේ පරිසර පද්ධතිය පුතේ මෙහෙමද ශක්තිය යන්නේ. එක දිගටද යන්නේ මේ ශක්තිය දැන්. ගහක් තියෙනවා ගහක් පළඟැටියෙක් කනවා. පළඟැටියල්ලන් ගෙම්බෙක් කනවා. ගෙම්බල්ලන් ණයෙක් කනවා. කොහොමද ශක්තිය යන්නේ? පොඩි කාලේ අපි නොදන්නකමට ඉගෙන ගත්තා. මේකට අපි කිව්වා ආහාර දාමයක් කියලා. මතකද? පරිසර පද්ධතියේ මෙහෙම රේඛීයව කෙලින් අතට මෙන්න මෙහෙම රේඛීයව ශක්තිය යන එකට ගමන් කරන එකට අපි කිව්වා ආහාර දාමයක් කියලා. ඇත්තනම පරිසර පද්ධතිය ඇතුලේ ශක්තිය යන්නේ රේඛීයවද? මෙහෙම ගහක් තියෙනවා. ගහ කනවා පළඟැටියා. පළඟැටිය අල්ලගෙන කනවා ගෙම්බා. පළඟැටියගේ සත්‍යය ගෙම්බට ගියා. ගෙම්බල්ලන කනවා ණයා. මේක විතරද වෙන්නේ? මුං ටික විතරද ඉන්නේ? නෑ නේද? අපි ඉගෙන ගන්නවා මේ විදියට මෙයාගෙන් මෙයාට මෙයාගෙන් මෙයාට මෙයාගෙන් මෙයාට මෙන්න මෙම රේඛාවක් විදියට රේඛීයව කෙලින් අතට අරයගෙන් මෙයාට මෙයාගෙන් අරයට ඕම යනවා නම් රේඛීයව ශක්තිය යන එකට අපි කියනවා පුතේ නමක් ආහාර දාමයක් කියලා. ආහාර දාමයක් කියලා. හරිද? මුගෙන් මුට ආහාර දාමය. මේ කතාව වැරදි. ඇයි? මෙහෙම පරිසර පද්ධතියක ශක්තිය යන්නේ නැහැ. යනවා ඇති. හැබැයි මේක හැම වෙලේම මෙහෙම වෙන්නේ නැහනේ. ඇත්තටම මේ ගහ කන්නේ පළඟැටි විතරද? නෑනේ. මේ ගහ අපිට පුළුවන් තනකොළ පෙත්තෙකුටත් කන්න. පුළුවන් නේද? තනකොළ පෙත්තෙකුටත් කන්න පුළුවන්. ඒ තනකොළ පෙත්ත අල්ලගෙන කනවා කියලා හිතන්න මොකෙක් හරි තව සතෙක්. බලලා කියලා කියමු පූසා කියලා කියමු. බලලා කනවා. බලලා අල්ලන කනවා නරියා. නිකන් එනද කොටියා. මේකත් ආහාර දාමයක් නේද? මේකත් ආහාර දාමයක් නේ. මේ තනකොළ ගහ කනවා ඇවිල්ලා කවුද? හාවෙක්. හාව අල්ලන කනවා නරියෙක්. මේකත් ආහාර දාමයක්. ඇත්තටම මෙහෙම නේද වැඩේ වෙන්නේ? මේ තනකොළ පෙත්ත අල්ලන කනවා ගෙම්බා. ගෙම්බා අල්ලන කනවා ණයා. ඕම වැඩේ. මෙතනත් ආහාර දාමයක් නේතකොට. මෙතනත් ආහාර දාමයක් නේ. එහෙම නේද? අම්මට සිරි. මේක තමයි ඇත්තම කතාව. මේ පළඟැටි අල්ලන කනවා පූසා. පූසා අල්ලන කනවා කොටිය. මෙතනත් ආහාර දාමයක් නෙමෙයි. මෙතනත් ආහාර දාමයක් නෙමෙයි. නේද? ඔව්නේ. එතකොට මේ ගහ කනවා හාව කනවා නරියා. මෙතනත් ආහාර දාමයක් නෙමෙයි. මේන් කතාව. මේ වාගේ පුතේ ආහාර ගොඩක එකතුවකට අපි කියන්නේ මොකක් කියලාද? ආහාර ජාලයක් කියලා. ආහාර ජාලයක් කියලා. පරිසර පද්ධතියකට ඇත්තටම ශක්තිය යන්නේ මේ ක්‍රමෙන් ආහාර ජාල වලින්. ඉගෙන ගන්නකොට ඉගෙන ගන්නවා පරිසර පද්ධතියක ශක්තිය ගමන් කරන පාරවල් මාර්ග දෙකයි. පරිසර පද්ධතියක ශක්තිය ගමන් කරන මාර්ග දෙකයි. එකක් තමයි ආහාර දාම අනික තමයි ආහාර ජාල. හැබැයි ඔළුවේ තියාගන්න ඇත්තම පරිසර පද්ධතියක ශක්තිය ගමන් කරන්නේ ආහාර ජාල වලින් කියලා. තේරුණේ? තේරුණානේ කතාව. මෙහෙම කෙලින් අතර විතරක් ශක්තිය කියලා නවතින්නේ නෑ. එහෙනම් ඕ මතක තියාගන්න පරිසර පද්ධතියක ශක්තිය ගමන් කරන මාර්ග ප්‍රධාන කොටස් දෙකයි. එකක් තමයි ආහාර දාම අනික තමයි ආහාර ජාල. ආහාර දාම සහ ආහාර ජාල. ඒකත් අරුවක් දාලා ලියාගමු. මෙව ලියාගන්න. පරිසර පද්ධතියක
ශක්තිය ගමන් කරන පරිසර පද්ධතියක ශක්තිය ගමන් කරන ශක්තිය ගමන් කරන ප්‍රධාන මාර්ග දෙකකි ප්‍රධාන මාර්ග දෙකකි ප්‍රධාන මාර්ග දෙකකි එක ආහාර දාම එක ආහාර දාම ඔය ආහාර දාම කියන එක ඉස්සරහින් පොඩි ඉරි කෑල්ලක් ගහලා ලියා ගන්න වරහන් දාලා ලියාගත්තත් කමක් නැහැ ලියා ගන්න පරිසර පද්ධතියේ රේකීයව ශක්තිය පරිසර පද්ධතියේ රේකීයව ශක්තිය ගමන් කරන මාර්ගය පරිසර පද්ධතියේ රේකීයව ශක්තිය ගමන් කරන මාර්ගය ආහාර දාමයක් වේ ආහාර දාමයක් වේ ඊට පස්සේ දෙවෙනි එක තමයි ආහාර ජාල එතන ලියන්න ආහාර දාම රසක එකතුවක් පොඩි කැලක් ගහලා ආහාර ජාල කියලා ලියලා පොඩි ඉරි කැලක් ගහලා ලියන්න ආහාර දාම රසක එකතුවක් ආහාර දාම රසක එකතුවක් ආහාර ජාලයක් වේ ආහාර දාම රසක එකතුවක් ආහාර ජාලයක් වේ හරිද ආහාර ජාලයක් වේ ඕම් පුතේ පරිසර පද්ධතිය කතාව තේරුණානේ පැහැදිලි හොඳයි ඔන්න පරිසර පද්ධතියක ශක්තිය ගමන් කරන විදිය පරිසර පද්ධතියක ශක්තිය යන ක්‍රමවේද තේරුණාද ශක්තිය අඩු වෙන විදිය වැඩි වෙන විදිය අනම්මනම් කතන්දර සේරම පරිසර පද්ධතියක් ගැන මම ඔන්න ඔයාලට කියලා දුන්නා පෝෂී මට්ටම් ගැන ආහාර දාමයක් කියන්නේ මොකද්ද ආහාර ජාලයක් කියන්නේ මොකද්ද ඔය කතන්දර මම ඔයාලට පැහැදිලි කරලා කියලා දුන්නා ඊට පස්සේ අලුත් මාතෘකාවක් දාගන්න පාරිසරික පිරමීඩ අලුත් මාතෘකාවක් දාගන්න පාරිසරික පිරමීඩ රයිට් එහෙනම් ඔන්න පුතේ අපි පාරිසරික පිරමීඩ තමයි පටන් ගන්න යන්නේ පාරිසරික පිරමීඩ ටික අපේ පරිසර පද්ධතියේ තියෙන පාරිසරික පිරමීඩ මොකද්ද මේ පාරිසරික පිරමීඩයක් කියන්නේ කියන කතාව රයිට් එහෙනම් පාරිසරික පිරමීඩ කියලා මාතෘකාව ලියා ගන්නකො හොඳයි මම අද ටිකක් කලින් ඉවර කරනවා පාරිසරික පිරමීඩ වලින් නවත්තනවා ලබන සතිය අපි පාරිසරික පිරමීඩ වලින් නම් ඉතුරු ටික කතා කරමු හරිද ලබන සතිය අපි මානස පාඩම් ප්‍රායෝගික පාඩම ඉතුරු ටික කතා කරනවා ලබන සතිය ඇතුළත ප්‍රායෝගික පාඩම ඉතුරු ටික කතා කරනවා ඒතකොට දිගටම අපි එක දිගට 24 නොවැම්බර් දෙන්නේ මේ අගෝස්තු වලින් පස්සේ ඔයාලගේ පන්තියමයි දිගටම කරන්නේ දවස් 3ක් පන්තිය දාලා හරි පේපර් එක දවස් 2කට පේපර් එකයි තියරි එකයි දාලා කරමු හරි එහෙනම් ඔන්න පාරිසරික පිරමීඩ මාතෘකාව අවසාන මාතෘකාව ජෛවගෝල පාඩමේ ඉතින් ඔය ජෛවගෝල කතාව ඉවරයි ඊට පස්සේ අපි පද්ධති පාඩමේ අවසාන කතාවට යන්නේ ඊට පස්සේ ඊළඟ සතියේ පටන් ගන්නවා අපි
පෘථිවි අභ්‍යන්තර ව්‍යුහය. ප්‍රාවරණයේ කබල ප්‍රාවරණයේ හරය ඔය කතාව. පෘථිවි අභ්‍යන්තර ව්‍යුහය. හොඳයි. එහෙනම් අදට ප්‍රමාණවත්. ඔය ටික පැහැදිලි වෙන ඔයාලට. ඔය ටික තේරුණා. ශක්තිය ගලාන යන විදිය මම කියලා දුන්නා පරිසර පද්ධතියක නේද? මූලික වශයෙන් ශක්තිය ගමන් කරන ආකාර මතකද මම කිව්වා මොනවද? පරිසර පද්ධතියක් කියන්නේ මොකද්ද කියලා මම කිව්වා. මොනවද කිව්වේ? පරිසර පද්ධතියක් කියලා කියන්නේ ජීවී සංරචකයි අජීවී සංරචකයි දෙකම එකට එකතු වුණාට පස්සේ අපි ඒකට කිව්වා පරිසර පද්ධතියක් කියලා. මතකද? ජීවී සංරචකයි අජීවී සංරචකයි දෙකම එකට එකතු වුණාට පස්සේ මම ඒකට කිව්වා පරිසර පද්ධතියක් කියලා. පරිසර පද්ධතියක ප්‍රධාන දේවල් දෙකක් තියෙනවා. පණ තියෙන දේවලුයි පණ නැති දේවලුයි. පණ තියෙන දේවල් වලට අපි කිව්වා ජීවී සංරචක, පණ නැති දේවල් වලට අපි කිව්වා අජීවී සංරචක. මතකද? මතකයි. ජීවී සංරචක කොටස් තුනයි. ශාක නිෂ්පාදකයෝ, සත්තු පාරිභෝජකයෝ, සූත්‍රජීවියෝ වියෝජකයෝ. අජීවී සංරචක ටික මොනවද? කාබනික ද්‍රව්‍ය, සත්ව ශාක මල කොටස්, මල කොටස්, මෘත කොටස්, අකාබනික ද්‍රව්‍ය, ඔය ಖನಿජ ලවණ, ඔය වගේ දේවල්, කාබන් ඩයොක්සයිඩ් වගේ වායුන් වගේ දේවල් සහ භෞතික සාධක, උෂ්ණත්වය, සුළඟ, වැස්ස, ඔය වගේ භෞතික සාධක. ඒවා තමයි පණ නැති දේවල් අජීවී සාධක ටික. ඊට පස්සේ මම කිව්වා පරිසර පද්ධතියක පෝෂී මට්ටම් ටික නිෂ්පාදකයෝ තමයි ශාක තමයි පළවෙනි පෝෂී මට්ටම. ශාක භක්ෂක සත්තු ටික දෙවෙනි පෝෂී මට්ටම වෙනතම ප්‍රාථමික පාරිභෝජකයෝ ටික. සර්ව භක්ෂක සත්තු ටික තුන්වන පෝෂී මට්ටම. එහෙම නැත්නම් ද්විතීක පාරිභෝජකයෝ ටික. හතරවන පෝෂී මට්ටම තෘතීක පාරිභෝජකයෝ මාංශ භක්ෂක සත්තු ටික. ඒ පෝෂී මට්ටමෙන් පෝෂී මට්ටමන ශක්තිය යනකොට මං කියලා දුන්නා 90ක් වැය වෙනවා 10යි අරුවට යන්නේ 90ක් වැය වෙනවා 10යි අනිත් පෝෂී මට්ටමට යන්නේ. ඇයි එහෙම වෙන්නේ? එකක් තමයි ඉහළ පෝෂී මට්ටමේ සතාව සම්පූර්ණයෙන්ම ආහාරයට ගන්න නැති එක. අනිත් එක තමයි මල ද්‍රව්‍ය විදියට මල පහ විදියට කොටසක් තිර නොවි බැහැර වෙන එක. අනිත් එක තමයි හුස්ම ගන්නකොට ප්‍රජනනය කරනකොට ඔය වාගේ දේවල් වලදී එයාලගේ ශක්තිය වැය වෙන එක. ඔය වාගේ සාධක හින්දා මොකක් වෙනවද? එයාලගේ අර ශක්තියෙන් 90ක් වැය වෙනවා. ඊට පස්සේ මම ඔයාලට කියලා දුන්නා පරිසර පද්ධතියක ප්‍රධාන ශක්තිය ගමන් කරන මාර්ග දෙකක් තියෙනවා කියලා. ආහාර දාමයි ආහාර ජාලයි. ඊට පස්සේ අපි අනුත් මාතෘකාවකට ආවා පාරිසරික පිරමීඩ. පාරිසරික පිරමීඩ ටික ඊළඟ සතියේ 9:00 කරන්න. දැන් අතර ප්‍රමාණවත්. ওই ටික පාඩම් කරගන්න. රයිට්. එහෙනම් අපි ලබන සතියේ ප්‍රායෝගික භූගෝල විද්‍යාවෙන් සහ භෞතික ඉතුරු ටිකේ හම්බෙමු. එහෙනම් එතකන් හැමෝටම සුබ රාත්‍රියක් පුතේ. ලබන සතියේ ඉඳන් අපි පේපර් ක්ලාස් එකකුත් දාලා වෙනම දවසක කතා කරනවා. හරි. එහෙනම් හැමෝටම සුබ රාත්‍රියක්. අපි ලබන සතියේ 7:00 ආයෙත් හම්බෙමු. good night.